කතාපුත YouTube channel එකට ඔයාලා හැමෝම සාදරයෙන් පිළිගන්නවා. ඔන්න ඔයාලා වෙනුවෙන් මම අලුත් කතාවක් අරගෙන ආවා. සේරටම කලින් මගේ channel එක subscribe කරන්න කියලා යාළුවෝ හැමෝටම ආදරෙන් මතක් කරනවා. ඒ වගේම bell icon එක click කරලා notification all දාගන්න. එතකොට මම අලුතෙන් කතාවක් දාපු ගමන් ඔයාලට දැනගන්න පුළුවන්. එහෙනම් කතාව කියවලා like කරන්නයි, comment කරන්නයි අමතක කරන්න එපා. දැන් එහෙනම් අපි කතාව කියවමුද? නන්දා කාමරේට ඇවිත් වැඩි වෙලා ඉන්නේ නැතුව ගියා. ඒ අවසරයෙන් ගගන ඇඳ යටින් එළියට ආවා. තාරුකා හිතේ හිර කරගෙන හිටපු ප්‍රශ්න ටික ඇහුවා. ඔයා කවුද? කොහොමද මෙහෙම මේ කාමරේට ආවේ? ඇමතිට අහුනොත් ඔයාට මට දෙන්නටම මැරුම් කන්න වෙනවා කියලා ඔයා දන්නවද? මාව බේරගන්නක ඔයා හිතන තරම් ලේසි නෑ. තාරුකා එක දිගටම කියාගෙන ගියා. ඒත් ගගන නිහඬව තාරුකා දිහා බලාගෙන උන්නේ. තාරුකාට වද දීලා තියෙන තරම් එයාගේ ඇඟේ පේන තියෙන තැලුම් පාරවල් වලින් පේන නිසා. ගගනට එයාව දැකලා හේලුණා. තමන්ගේ තාත්තා මෙච්චර තිරිසන් මිනිස්සෙක්ද කියලා ගගනට හිතුණා. එහෙම මිනිස්සෙකුට දාව නේද දෙවියනේ මම ඉපදිලා තියෙන්නේ කියලා ගගනට හිතුණා. මොනවා වුණත් දහමට අනුව හැදුව වැඩෝ දෙමාපියන්ට දරුවන් වෛර කරන්න හොඳ නැහැ. ඒ නිසා ගගන තමන්ගේ තාත්තා ගැන වෛරී සිතුවිලි ඇති කරගත්තේ නැහැ. එයා හිතුවේ තාරුකාව බේරගන්න එක ගැන විතරයි. මොනවා වුණත් තමන් නැමැතිතුමාගේ පුතා කියලා නොකිය ඉන්න ගගන හිතුවා. ඒ වගේම සුමනදාස් අංකල්ගේ මරණය ගැනත් තාරුකාට නොකිය ඉන්න ගගන හිතුවා. ගගන නිහඬව තමන් දිහා බලාගෙන ඉන්න එක තාරුකාගේ හිතට වදයක් වුණා. තාරුකා ආයිම කතා කරා. කියන්න, ඔයා කවුද? තාරුකා කියන්නේ ඔයාද? ඔව්, ඔයා කොහොමද මගේ නම දන්නේ? මම ඔයාගේ තාත්තා, ඒ කිව්වේ සුමනදාස් අංකල්ව. දන්න කෙනෙක්. මගේ නම ගගන. අනේ මගේ අප්පච්චිද ඔයාව එව්වේ. දෙයනේ මං අප්පච්චිව දකින්න නැතුව මෙච්චර කාලයක් හිටියමයි. මගේ අප්පච්චි සනීපෙන් ඉන්නවද? එයා මන් නැතුව දුකෙන්ද ඉන්නේ? අනේ එයා මට වෙලා තියෙන මේ කරදරේ ගැන දන්නවද? තාරුකා ඇඳෙන් බැහැලා ගගන ගාවට ඇවිත් බැගේ පත්ව ඇහැව්වා. ඔයාගේ අප්පච්චි සනීපෙන් ඉන්නවා. එයා තමයි කාටත් හොරෙන් ඔයාව මට එක්කන් එන්න කිව්වේ. අපි මෙතනින් බේරිලා යන්න ඕනි. ඒ නිසා ඔයා මං කියන දේවල් හොඳට අහගෙන ඉඳලා මම කියන විදිහට වැඩ කරන්න. ඔයා පොඩ්ඩක්වත් බය වෙන්න එපා. ගගන ලොකු විශ්වාසයකින් කියන දිහා තාරුකා බලාපොරොත්තු දල්වාගෙන බලන් හිටියා. ඒ ඇස්වල තිබුණු ඍජු බව තාරුකාගේ හිතට ලොකු විශ්වාසයක් ඇති කරා. ගමෙන් එන්න පිටත් වුණ දවසේ ඉඳලා මේ වෙනකම් වුණ හැම දෙයක්ම තාරුකා ගගනට කිව්වා. තමන් ඉදිරියේ ඉන්න ඇමතිගේ පුතා බව නොදන්න නිසා හිතේ තිබුණු වේදනාවට තාරුකා ඇමතිට සීමාවක් නැතිව බැන්නා. මගේ අප්පච්චි මෙච්චර කල් මාව බලන්න නැතිව ඉන්නේ නෑ. මට හිතෙන්නේ අර වනචර මිනිහා මොකක් හරි ක්‍රමයකින් අප්පච්චි එන එක නවත්තලා තියෙනවා. ඌ මගේ අප්පච්චිට කරදර කළා නෑ නේද? නෑ, කරදර කරලා නම් නෑ. එක දවසක්වත් ඔයාව බලන්න අප්පච්චිට මෙතන ගාඩ් රූම් එකෙන් එන්න දීලා නෑ. ඒකයි එයා ආවේ නැත්තේ. අප්පච්චි නැති වෙලා කියලා කිව්වොත් තාරුකාව මෙතනින් ගෙනියන්න වෙන්නේ නෑ. මොකද ඒ දුක දරා ගන්න බැරිව තාරුකා දක්වන ප්‍රතිචාරය නිසා සේරම අවුල් වෙනවා කියලා ගගනට හිතිලා තිබුණේ. කොහොම වුණත් තාරුකාගේ අප්පච්චිගේ දිවිනසා ගැනීමට තමන්ගේ තාත්තගේ ක්‍රියාකලාපයේ ඍජුවම හේතුවක් වෙලා තියෙනවා කියලා නම් ගගනට හිතුණා. ඒක මිනිමැරුමක් කියලා ගගන කොහොමද දන්නේ නැහනේ. එදා රෑ මේ ගෙදරින් පැනලා යන්න ගගන තීරණය කරා. හරියන්න හරි වරදින්න හරි ගගනගේ හිතේ පොඩි ප්ලෑන් එකක් තිබුණා. තාරුකා නම් කිව්වේ ඇමතියා එන්න කලින් කරන දෙයක් කරමු කියලා. මොකද ඇමතිගේ හැටි තාරුකා දන්නවා. දවසක් මිනිහෙක්ව ගෙන ඒ ගෙදර තියාගෙන කට්ටියම එක්කේ මිනිහට අත් කකුල් කැඩෙන්න ගහපු හැටි තාරුකා ඇස් දෙකෙන්ම දැක්කා. එදා ඒ මිනිහව අරන් ගිහින් රේර් පාරට දාපු බව ඇමති තාරුකාට කිව්වේ තමන් එක්ක සෙල්ලම් කරන හැමෝටම වෙන්නේ ওই ටික තමයි කියලා. ඒ වගේ දේවල් කීපයක්ම තාරුකා දැකලා තියෙනවා. කුස්සියේ තියෙන ගෑස් එක පුපුරන්න ඇරලා එතනින් පැන ගන්න තමයි ගගන හිතුවේ. මොකද පුපුරන සද්දෙට ගාඩ් රූම් එකේ ඉන්න සිකියුරිටිත් ගෙදරට දුවගෙන එන නිසා එයාලට ගේට්ටුවෙන්ම යන්න පුළුවන්. ගෑස් එක පුපුරවන්න සුදුසුම වෙලාව රෑ. මොකද හැමෝම කුස්සියෙන් ගිහින් තමන්ගේ කාමරවල නිදියා ගන්න නිසා ඒ අයගේ ජීවිතවලට හානි වෙන්නේ නෑනේ. කොහොමත් ඇමති ඉන්න වෙලාවට ආරක්ෂකයෝ තරම් තාරුකා ගැන ඇහැ ගහගෙන ඉන්නේ නෑ.
අනික කළුවර නිසා රෑට පැනලා යන එක තමයි හොඳ කියලා ගගන කිව්වා. ගෑස් එක පුපුරනවත් එක්කම පල්ලෙහාට දුවලා එන්න කියලා ගගන තාරුකාට උපදෙස් දුන්නා. ඊට පස්සේ ගගන උඩ තට්ටුවෙම හැංගිලා හිටියා. පුරුදු විදිහට ඇමතිතුමා ආවා. කට්ටිය නිදාගත්තට පස්සේ රෑ 12 වෙනකම් ඉඳලා කුසියට ගිහින් රෙගියුලේටරේ ඔන් කරලා ඉටිපන්දමක් පත්තු කරලා ගෑස් බටේ ළඟ තියලා ගගන එතනින් ගියා. ටික වෙලාවකින්ම බෝම්බයක් පුපුරනවා වගේ මහා හඬින් මුළු කුස්සියම සුන්නත් දොලි කරගෙන ගෑස් එක පිපිරුණා. සද්දෙට හැමෝම එතනට දුවගෙන ආවා. ගාඩ් රූම් එකේ සිකියුරිටිත් ආවා. ඇමති හොඳටම බය වෙලා හිටියේ. ඒ අවසරෙන් ගගන තාරුකා එක්ක ගේට්ටුවෙන්ම එළියට ගියා. ප්‍රධාන පාර පහු වෙනකම්ම එයාලා ඒ ලේන් එක දිගේ එක හුස්මට දුවලා ගියා. මහරෑ නිසා හන්දියේ ත්‍රිවිල් එකක්වත් තිබුණේ නැහැ. නිහඬ මාවතේ නිහඬ බව බින්දගෙන ඉඳ හිට වාහනයක් දෙකක් ගියා. එයාලා ප්‍රධාන පාර දිගේ පල්ලෙහාට ගියා. තාත්තගේ මිනිස්සු එයාලව ෆලෝ කරයි කියලා ගගන බය වෙලා හිටියේ. තව ටිකක් පල්ලෙහාට ගිහින් කොහේ හරි අස්සක හැංගිලා ඉන්න හිතුවත් මේ පැතිවල කුඩුකාර රස්තියාදුකාරයෝ ඉන්න නිසා ඒක නුවණට හුරු නෑ කියලා ගගනට හිතුණා. තරුණ කෙල්ලෙක් එක්ක ඒ වගේ උන්ට අහු වුණොත් හිතා ගන්න බැරි තරම් කරදර සිද්ධ වෙන්න පුළුවන් කියලා ගගන දන්නවා. තාරුකාගේ අතින් අල්ලගෙන යන ගමන් ගගන හිතුවේ ඒ දේවල් ගැන. තාරුකා නම් හොඳටම බය වෙලා හිටියේ. වෙන කොල්ලෙක් එක ගිහින් අහු වුණොත් පණ පිටින් වලලනවා කියලා ඇමති කිව්ව කතාව තාරුකාට මතක් වුණා. ගගන ගැන හිතලා තමයි තාරුකා ගොඩාක් දුක් වුණේ. ඇමතිට අහු වුණොත් Taman නිසා ගගනටත් මැරුම් කන්න වෙනවා. ඒ මිනිහා මිනිස්සුන් මරන්න දසකවද දීලා කියලා තාරුකා දන්නවා. Taman නිසා ගගන යාගේ ජීවිතය අවදානමේ දාගෙන නේද කියලා තාරුකා හිතුවා. තාරුකාගේ අතින් අල්ලගෙන හිටපු ගගනට තාරුකා වෙවුලනවා කියලා දැනුණා. ඒ වෙලාවේ ඇතින් බස් එකක් එනවා ගගන දැක්කා. එයා දෙවියන්ට ස්තුති කරා. ගගනේ බස් එකට අත දැම්මා. බස් එක යාලට නැවැත්තුවා. ඉක්මනට බස් එකට ගොඩ වෙලා හිස්ව තිබුණු ෂීට් එකක යාලා වාඩි වුණා. බස් එකේ ගමනාන්තේ කොහේ වුණත් එහෙටම ටිකට් ගන්න ගගන හිතුවා. ඒක කොළඹ බදුල්ල බස් එකක්. ඉතින් ගගන බදුල්ලට ටිකට් ගත්තා. බස් එකේ ජනේලයට ඔළුව හේතු කරගෙන ඉන්න තාරුකාගේ ඇස්වලින් කඳුළු වැටෙනවා ගගන දැක්කා. දැන් ඔයා පොඩ්ඩක්වත් බය වෙන්න එපා. කොළඹින් ඈත් වුණා කියන්නේ ටික කාලයකට හරි අපිට සේෆ්ටියක් තියෙනවා. දැන් ඉතින් අඬන්න නැතුව ඉන්න. ගගන එහෙම කිව්වාම තාරුකා හිමීට කඳුළු පිහදා ගත්තා. වෙලාව පාන්දර එකට කිට්ටු වෙලා තිබුණේ. මහන්සියටත් එක්කම තාරුකාට නිින්ද ගියා. නිින්දෙන් දන්නේම නැතුව එයා ගගනගේ උරහිසට හේතු වුණා. සීට් එකට හේතු වෙලා හිටපු ගගනටත් එහෙම්මම නිින්ද ගියා. ගෑස් එක පිපිරු එක ගැන ඇමතිතුමා යාගේ ආරක්ෂකයෝ එක්ක කතා කර කර හිටියේ. ටික වෙලාවක් ගියාට පස්සේ තමයි ඇමති උඩ තට්ටුවේ තාරුකා ඉන්න කාමරේට ගියේ. කාමරේ තාරුකා හිටියේ නැති නිසා එයා බාත්රූම් එකේ බැලුවා. ඒ තාරුකා නැහැ. ඊට පස්සේ තමයි ඇමති ආරක්ෂකයෝ එක්ක තාරුකාව හොයන්න පටන් ගත්තේ. තාරුකා ඒ ගෙදර කොහෙවත් නැහැ කියලා දැනගත්තම ඇමතිට මහ බයක් දැනුණා. හෙට එළි වෙනකොට හැම මාධ්‍යකම Taman ලාබාල කෙල්ලෙක් හිර කරගෙන ලිංගික අපයෝජන සිද්ධ කරා කියලා ප්‍රචාරය වෙයි. ඒ විතරක්ද තාරුකා ඉදිරියේ යා කරපු අපරාධ ගැන හැම එකක්ම තාරුකා කියයි කියලා ඇමතිට හිතුණා. ඒ වගේම තාරුකාව Tamanට අහිමි වුණා කියලා දැනෙනකොට ඒ හැඟීමත් දරා ගන්න ඇමතිට පුළුවන් වුණේ නැහැ. මේ හැම දෙයක්ම හිතලා ඇමතිතුමාගේ පපුව එකපාරටම රිදෙන්න ගත්තා. ඒ වේදනාව දරා ගන්න බැරිව ඇමති පපුව අල්ලගත්තා. එහෙම මෙයා වැටිලා පඩිපෙළ දිගේ රෝල් වෙලා ගියා. කට්ටිය ඉක්මනින් ඇමතිතුමාව හොස්පිටල් ගෙනිච්චා. ඇමතිතුමාව ICU දැම්මා. heart attack එකක් ඇවිල්ලා කියලා තමයි ડોක්ටර්ස්ලා කිව්වේ. ඇමතිතුමාට සිහිය තිබුණේ නැහැ. සිහිය ආවත් වැටුණ නිසා ඇමති පැරලයිස් වෙන තියෙන ඉඩකඩ වැඩි කියලා ડોක්ටර්ස්ලා කිව්වා. උදේ වෙද්දි තාරුකයි ගගනයි ආපු බස් එක බදුල්ලට ආවා. කොන්දොස්තරගේ සද්දෙට දෙන්නටම ඇහැරුණා. දෙන්නට දෙන්න තුරුළු වෙලා නිදාගෙන යන විදිහට තාරුකාට නම් ලැජ්ජ හිතුණා. තාරුකාගේ හැඟීම දැනුණු නිසාම ගගන සීට් එකෙන් නැගිට්ටා. එදා ගගන තාරුකාව එක්කන් ගියේ හොටෙල් එකකට. ටික දවසක් ඒ හොටෙල් කාමරේ ඉන්න ගගන තීරණය කරා. තාරුකා එකට විරුද්ධත්වයක් දැක්ුවේ නැහැ. ලින්දට වැටුණාම ලින් කටින්ම තමයි ගොඩ එන්න ඕනි කියලා තාරුකා හිතුවා. කොහොමුණත් තාරුකා ගගනව විශ්වාස කරා. එයාලා ගිහින් උදේ කෑම කන වෙලාවේ අම්මගෙන් ගගනට කෝල් එකක් ආවා. තාත්තට හොඳටම අමාරු බවත්
මෙහෙ තියන්න නැතුව ඉක්මනින් සිංගප්පූරු ගෙන යන සූදානම් කරන බවත් අම්මා ගගනට කිව්වා. ඒ විතරක් නෙවෙයි ඉන්න තැනකින් පුළුවන් තරම් ඉක්මනින් එන්න කියලාත් කිව්වා. ගගන ඩේටා ඔන් කරලා බලනකොට සෝෂල් මීඩියා වල හැම තැනම මේ නිවුස් එක තිබුණා. තාත්තගේ තත්ත්වය බරපතල බවත් කියලා තිබුණා. ගගන අවුල් වුණා. තාත්තට heart attack එකක් ආවේ තමන්ගේ ක්‍රියාකාරකම් නිසා කියලා ගගන දන්නවා. ඒත් ගගන ඒ දේවල් කරේ අහිංසක ගෑනු ළමයෙක්ගේ ජීවිතය වෙනුවෙන් මිසක් තාත්තට හානි කරන්න හිතලා නෙවෙයිනේ. එහෙම හිතලා එයා හිත සැහැල්ලු කරගත්තා. මොනවා වුණත් තාත්තා බලන්න එයාට යන්න වෙනවා. ඒ තාරුකාව හෝටලයක තනියෙන් තියලා යන්න බෑ. දැන් තාත්තත් අසනීප නිසා තාරුකාට ඒ පැත්තෙන් බය වෙන දෙයක් නෑ. ඒ නිසා නුවරඑළිය එයාලගේ බංගලාවට තාරුකාව එක්කන් ගිහින් අතර කරලා කොළඹ යන්න ගගන හිතුවා. ඒ බංගලාවේ වැඩට ඉන්න රාසම්මයි නඩරාජයි තාරුකාව පරිස්සමින් බලාගනී කියලා ගගන හිතුවා. එයා තාරුකාව නුවරඑළිය එක්කන් ගියා. තාරුකාව හොඳින් බලාගන්න එක එයා රාසම්මටයි නඩරාජටයි බාර කරා. ඒ වගේම තමන් ඇමතිතුමාගේ පුතා බවත් ඒ බංගලාව ඇමතිගේ එකක් බවත් තාරුකාට දැනගන්න තියන්න එපා කියලා ගගන රාසම්මටයි නඩරාජටයි කිව්වා. ගගන යන්නේකට තාරුකා බය වුණා. දැන් ඇමතිතුමා ඉන්න තත්ත්වය YouTube එකෙන් පෙන්නලා බය වෙන්න එපා කියලා ගගන කිව්වා. ගොඩාක් හදිසි වැඩකට යන බවත් ඉක්මනින් එන බවත් කියලා ගගන ගියා. තාරුකාට දැනුනේ තමන් ආපහු උගලකට අහුණා වගේ හැඟීමක්. එයා කාමරෙන් එළියට ආවේ නෑ. කෑවේ බිව්වේ නෑ. රාසම්මා කාමරේට එනකොට තාරුකා කෑ ගැහුවා. රාසම්මා හොඳටම බය වෙලා හිටියේ. බේබි මහත්තයා ගෙනත් තියෙන නෝනට අමුණුස්සෙක් වැහිලා වගේ තමයි කියලා රාසම්මා නඩරාජට කිව්වා. කැබ් එකක් දාගෙන ගගන කොළඹ ගියා. ඒ වෙනකොටත් ඇමතිතුමාව සිංගප්පූරු ගෙන යන සේරම ලෑස්ති කරලා තිබුණේ. අම්මයි මල්ලි දෙන්නත් තාත්තත් එක්ක ගියා. එයාලා පිටත් වුණාට පස්සේ ගගන තමන්ගේ කාර් එකෙන් නුවරඑළියේ එන්න පිටත් වුණා. මහරෑ බංගලාවට එන පාර දිගේ එනකොට ගෑනු කෙනෙක් තනියම එනවා ගගන දැක්කා. ලං වෙනකොට තමයි එයා දැක්කේ එන්නේ තාරුකා කියලා. ගගන කාර් එකෙන් බැහැලා ගිහින් තාරුකාව අල්ලගත්තා. කොහෙද ඔයා මේ මහරෑ යන්නේ? කොහෙන්ද මේ කාර් එකට නගින්න? අනේ බෑ. අර බලන්න අප්පච්චි ඉක්මනට යනවා. මට අප්පච්චි එක්ක යන්න ඕනි. මට යන්න දෙන්න. තාරුකා මේ පාරේ කවුරුත් නැහැ. ඉන්නේ ඔයා මම විතරයි. ගගන තාරුකාගේ උරුස් දෙකෙන් අල්ලලා හොල්ලලා කිව්වා. ඒ කරලා තාරුකාව වාහනේට නංගගත්තා. තාරුකාට අප්පච්චි ගැන ඇත්ත කියන්න ගගන හිතුවා. පහුවදා ගගන තාරුකාව එයාලගේ ලස්සන ගාඩන් එකේ ඈතට එක්කන් ගියා. එයා අප්පච්චිගේ මරණය ගැන තාරුකාට කිව්වා. දුක දරා ගන්න බැරිව පොළවේ හැපි හැපි යඬන තාරුකාව තුරුළු කරන් ගගන නිහඬව හිටියේ. තාරුකාගේ හිතේ දුක තුනී වෙනකම් එයාට අඬන්න ඇරලා. පහුවදා එයා තාරුකාව ගමට එක්කන් ගියා. ගමේ කාටවත් නොපෙනෙන්න එයා තාරුකාව අප්පච්චිගේ සොහන ළඟට එක්කන් ගියා. සොහන ඉදිරියේ තාරුකාගේ ඔරුවට අත තියලා ගගන පොරොන්දුවක් වුණා. මගේ තාත්තා කරපු දේවල් නිසා ඔයාගේ අප්පච්චිට උන දෙයට දැන් මට මුකුත් කරන්න බෑ. ඒත් මගේ තාත්තා නිසා ඔයාට උන අසාධාරණයට මම මගේ මුළු ජීවිතේ පුරාම ඔයාව බලා ගන්නවා. මම ඔයාව කසාද බඳිනවා. සත්තයි. ඒක අහපු තාරුකාගේ ඇඬුම නතර වුණා. හුස්ම හිර වුණා. දෙවියනේ මේ ඉන්නේ ඇමතිගේ පුතාද? තාරුකා පිස්සියක් වගේ දුවන්න පටන් ගත්තා. ගගන පස්සෙන් ගිහින් තාරුකාව අල්ලගත්තා. ඇයි ඔයා මගේ වයිෆ් වෙන්න කැමති නැද්ද? මට ඔයා දෙවි කෙනෙක් ගගනයි. ඔයාට මං කැමතියි. ගොඩාක් කැමතියි දෙවියනේ. ඔයාගේ කකුල් දෙක ළඟ දූවිල්ලක් වෙලා ඉන්නම් මං. ඒතර ඇමතිගේ පුතානේ ඔයා. මං කොහොමද ඔයාව බඳින්නේ? මාස ගාණක් මම මේ මිනිස්සේ එක්ක නිදාගත්තා. ඉතින් මම කොහොමද? එතනින් එහාට මොකුත් කියන්න උනේ නෑ. ගගන තාරුකාගේ කට තදින් වැහුවා. ඔයා මට කැමති නම් ඔයා වෙන කිසිම දෙයක් ගැන හිතන්න එපා. ඔයාට මාව විශ්වාසයි නේද? මගේ ඇස් දෙක දිහා බලලා කියන්න. ඔව් මං විශ්වාස කරන මගේ දෙවියෝ ඔයා. තාරුකා ගගනගේ ඇස් දිහා බලලා කිව්වා. දෙන්න එක ටික වෙලාවක් අප්පච්චිගේ සොහන ළඟ ඉඳලා එයාලා තාරුකාගේ ගෙදර ගියා. ගෙදර ගරා වැටිලා සීරම විනාශ වෙලා තිබුණේ. ඉතින් එයාලා හැමම නුවරඑළිය ගියා. නුවරඑළිය බංගලාවේ එයාලා ආදරෙන් සතුටෙන් දවස ගෙව්වා. එක බංගලාවේ හිටියට දෙන්න කාමර දෙකක හිටියේ. ගගනගේ හැදියාව ගැන තාරුකා පුදුම වුණා. අර වගේ ජරා මිනිහෙක්ගේ පුතෙක් කියලා කියන්නවත් බෑ.
තාරුකා හිතුවා. ඇමතිතුමාට සිහිය ආවත් එයා කොහොම තත්ත්වයට පත් වෙලා කියලා තමයි අම්මා ගගනට කිව්වේ. ඊට ටික දවසකට පස්සේ ඇමතිතුමාව ලංකාවට එක්කන් ආවා. ඇඳක් උඩ කෝමා වෙලා ඔහේ උඩ බලාගෙන ඉන්න ඇමතිතුමාට සිද්ධ වුණා. මොනතරම් සල්ලි තිබුණත් බලය තිබුණත් ඒ කිසි දෙයකින් දැන් වැඩක් නෑ කියලා දැන්වත් ඇමති තේරුම් ගනීද කියලායි තාරුකා හිතුවේ. ඇමතිතුමා නැවත ගොඩ ගන්න බැරි වෙයි කියන ප්‍රවෘත්තිය රට පුරාම පැතිරුණා. ඇමතිගේ දේශපාලන ගමන ඉදිරිය බාර ගන්න කියලා පක්ෂීන් ගගනට ආරාධනා ලැබුණා. ඒත් එයා ඒක ප්‍රතික්ෂේප කරා. අම්මා හරි මල්ලි හරි ඒ අඩුව පුරවයි කියලායි ගගන කිව්වේ. අන්තිමේදී අම්මා ඒ දේවල් බාරගත්තා. තාරුකාව බැඳලා ඇමරිකාවේ පදිංචිට යන තමයි ගගන තීරණය කරේ. කලින් ඉඳලම ගගනට ඇමරිකාවේ පුරවැසිභාවය තිබුණා. එයා ඒ ගැන අම්මට කිව්වා. අම්මා ගගනගේ කිසිම තීරණයකට කවදාවත් විරුද්ධ වුණේ නෑ. ඇමතිතුමා අසනීපෙන් ඉන්න නිසා අම්මා ගගනගේ වෙඩින් එක පොඩියට කරා. එදාට පහුවදාම ෆ්ලයිට් එකක් බුක් කරලා ගගන තාරුකා එක්කන් යන්න සූදානම් කරලා තිබුණේ. යන්න කලින් ඇමති ඉස්සරහට ගිහින් උඹ කරපු දේවල් උඹට මේ ආත්මෙදිම පරිසම් දීලා නේද කියලා අහන්න තාරුකාට කීප සැරයක්ම හිතුණත් ගගන වෙනුවෙන් එයා ඒ ආවේගය යටපත් කරගත්තා. ගෙදර ඇවිත් තාත්තට කියන කාමරයට ගියේ ගගන විතරයි. කොහොම තත්වේදී අනිත් අය කියන කරන දේවල් ඇහෙනවා, පේනවා. ඒ නිසා තාරුකාව අරන් ගියේ තමන්ගෙම පුතා කියලා එයා දැනගත්තොත් හිතින් ගගනට වෛර බඳී කියලා තාරුකාට හිතුණා. ඒ නිසා තාරුකා ඇමතිගේ කාමරයට ගියේ නෑ. අනික එයා මේ ජීවිතේ දකින්න අකමැතිම දසුන ඇමතිතුමා තමයි. ගගන තාරුකා එක්ක ඇමරිකාවේ පදිංචි වුණා. වැඩි කාලයක් ගියේ නෑ. ඇමතිතුමා මැරුණා. එයා කරපු අපරාධත් එහෙමම වැළලුණා. තාරුකාගේ අප්පච්චි මැරෙව්වේ ඇමතිතුමා බව කවුරුත්ම දැනගත්තේ නෑ. ලෝකයට ඒක සියදිවි නසා ගැනීමක්ම වුණා. අප්පච්චිත් නැතිව තනි වුණු තාරුකාට ගගනගේ ආදරේ මහා ලොකු පිළිසරණක් වුණා. තාරුකා ඒ ආදරේ විඳගෙන සැපවත් ජීවිතයක් ගත කරා. කිසිම අඩුවක් පාඩුවක් දුකක් තාරුකාට දැනෙන්න ගගන ඉඩ තිබ්බේ නෑ. තරුවක් තියෙන්න ඕන අහසේ. මේ තාරුකාවයිති මේ ගගනට. ගගන හැම තිස්සෙම එහෙම කිව්වා. ගගන වගේ සැමියෙක් ලබන්න තාරුකා පින් කරලා තිබුණා. ගමේ දුෂ්කර ජීවිතයක් ගත කරපු තාරුකාට සැප සම්පත් පිරුණු ලස්සන ජීවිතයක් ලැබුණා. ටික කාලයක් ගියාට පස්සේ දුවලා දෙන්නෙක්ම එයාලගේ පුංචි කැදැල්ලට එකතු වුණා. ගගනගේ සෙවෙන තාරුකා හැමදාමත් බැබළුණා.